මම මේ වගේ ලුණු ටිකක් හදාගන්න වැඩියෙන් මට එක කෑමකට නෙමෙයි අවශ්‍ය වුණ තව කෑමකට එකතු කරගන්න පුළුවන් ඉඳ තමයි මම මේ විදිහට ලුණු නම් අතින් කපාගත්තේ නෑ. බෙන්ඩර් කරගත්තු ලුණු තියෙන්නේ. මම ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. මේක දැන් අපි හොඳට රන්වන් පාටට බැදෙන්න අරිමු. ලිපත් පත්තු කරගත්තා. දැන් මේක හොඳට බැදෙන්න අරිමු. ඔන්න බලාගන්න විතර මම මෙතන තක්කාලි ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. සුදු ලුණු බික් 6ක් අරගෙන තියෙනවා. ඒ ටික සේරම මම දැන් මේකට එකතු කරලා බෙන්ඩර් කරගන්නවා. ඔන්න බලාගන්න ලුණු ටිකත් ඔන්න මේ විදිහටම ඉස්සලා ගොඩක් තිබුණාට දැන් අර හොඳට රන්වන් පාට ආවට පස්සේ ලුණු ටිකයි මෙන්න මේ වගේ පාට එනකන් අපි හොඳට ලුණු ටික බැදගත්තා. දැන් මම ඒකට අවශ්‍ය කරන ටික මම එකතු කරගන්නවා. මම බෙන්ඩර් කරගත්තු සුදු ලුණුයි තක්කාලි ඔන්න බලන්න ඒ ටික මම මේකට එකතු කරගන්නවා. ඒකට අවශ්‍ය ප්‍රමාණය මම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. චුට්ටක් කවලම් කරගමු. කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරගන්නවා මම. ඔන්න බලන්න කොත්තමල්ලි කුඩු ටිකක්. ගම්මිරිස් කුඩු ටිකක්. දුරු කුඩු ටිකක් එකතු කරගන්නවා. දුරු කුඩු පොඩි තේ ඇඳ එකක් වගේ තමයි. මේකෙමුත් අපි ඇඳක් විතර වගේ තමයි එකතු කරගන්න වැඩි නෙමෙයි. දැන් අපි හොඳට කවලම් කරගමු. ඔන්න බලන්න එතකොට මේක ඔයාලා දන්නවා ඇති අපි ලංකාවේ නම් කවුපි කියලා මේක අඳුරාගන්නේ. මේක දැන් මේ රටවල් වල තියෙන්නේ මේ වගේ ටින් වල දාලා තමයි තියෙන්නේ. ඒක නිකම්ම මේ තක්කාලි අර මුකුත් දාලා නැහැ. නිකන් ටින් එකේ දාලා තියෙන්නේ. ඒතර ඒක මම කරපු වැඩේ මෙන්න මේ වගේ පෙරණ එකට අරලා මම ඉක්මනට හොදගත්තා. හොදලා තමයි අරගන්න ඕන. මම නම් හොදලා අරගන්නේ අනිත් අය කොහොමද දන්නේ. මේක දාලා ඉක්මනට හොදලා අරගෙන රස්නේ වතුර ඩිංගක් අපි එකතු කරලා මේක බෙන්ඩර් කරගමු. ඒතර මම දැන් මේකේ හදාගත්තු ලුණු පරිප්පුවකට අරගත්තා. දැන් මම අර කවුපියකටත් අරගන්නවා. එතකොට මේ මම ලුණු වැඩි හදපින්න මම ලුණු ටිකක් අරන් තියාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති ආයෙ අපිට කෑමක් හදනකොට අපිට මේ ලුණු අරගන්න පුළුවන්. දැන් මම මේක එකතු කරගන්නවා මේ ලුණු එකට. මේ වැඩිින්ද වතුර ටිකක් එකතු කරගමු. මේ කෑම දෙකම මම ඇවිල්ලා ඇදුවේ මේ සෞදි රටේ හදන විදිය තමයි. ලංකාවේ නම් ඇත්තටම කවුපි මේම හදන්නෙත් නැහැ. පරිප්පුවක හරි විදිහට හදන්නෙත් නැහැ. මේ වීඩියෝ එකේ මගේ කෑම දෙකම මේ සෞදියේ අරාබි රටේ මිනිස්සු කන කෑම තමයි මම මේ හදලා තියෙන්නේ. ආට මට මදි කියලා හිතෙනවා. ආපහු මම අරකින් ලුණු වලින් ඇඳි දෙකක් විතර මේ වගේ ඇඳෙන් මම එකතු කරගන්නවා. මේක තව ටිකක් මට උකුයි කියලා හිතෙනවා මේ යාලා කන විදියට. දැන් තව වතුර ඩිංගක් මම ඒකට එකතු කරගන්නවා. මේකත් විනාඩි 5ක් කඩු රස්නෙන් අපි වාලා තියා ගන්න ඕන. මේකත් විනාඩි 5ක් මම වාලා තියා ගන්නවා අඩු රස්නෙන්.
ඔන්න බලාගන්න විනාඩි 5කට පස්සේ තමයි මම දැන් මේක ආපහු කවලම් කරගත්තේ. ලිපත් ඕෆ් කරගත්තා මම. ඔන්න මේ විදිහට තමයි අපි මේක හදා ගන්න ඕන. මේ විදිහටම හදාගෙන ඉවරචනවා අපිට කොත්තමල්ලි කොළ, සූදුරු කොළ වගේ දේවල් මේ විදිහට හීනියට කපලා මේ රටේ මිනිස්සු නම් ඒ කොළ වර්ග ගොඩක් කනවා අපි වගේ නෙමෙයි. ඒකෙන් කොළ ටිකක් කපලා මෙන්න මේ විදිහට හීනියට කපලා අපි එකතු කරගන්න පුළුවන් ලිපෙන් බාගත්තට පස්සේ. ඔන්න බලාගන්න ඇතර මම මේ ඊයන් කොලයක් උඩට දාලා තින්නේ. මේ රටේ ගොඩක් දුරට මිනිස්සු ගෑස් ලිපෙන් තමයි කෑම හදන්නේ. දර ලිපක් නැති නිසා ගොඩක් මේ මිනිස්සු කැමති මේ අපි දර ලිපෙන් හදනකොට සුවඳක් එනවා. ගල් අඟුරු කෑල්ලක් අපි රත් කරලා මේ වගේ භාජනෙට ඊයන් කොලයක් දාලා ඒකට තෙල් ටිකක් දාලා තිබ්බම ඒතර අර දර ලිපෙන් වගේ සුවඳක් එනවා. ඒම හදාගෙන තමයි මම මේ දෙක ලෑස්ති කරගෙන තියෙන්නේ. ආදන විදියට මම දැන් පෙන්නනවා. බලාගන්න තෙල් එකතු කරගත්තා. ඔන්න අර කෝප්පෙත් ඇතුලේ මෙන්න මම ගල් අඟුරු කෑල්ල හොඳට රත් වෙලා මම මේකට දාගන්නවා. දාලා මෙන්න මේ විදිහට අපි වහගන්න ඕනේ. අර දුම පිට වෙන්නේ නැති වෙන්න. ඒතර දරලිපෙන් ඇදුවා වගේ සුවඳක් එනවා. මේගොල්ලෝ හරි කැමති එහෙම කන්න. බලාගන්න. ඒතර මම මේ ගල් අඟුරු කෑල්ල රත් කරලා මේකට දාලා මම ඊයන් කොලෙත් එක පීයෙන් වහලා තියෙන්නේ. මම දැන් මේක අරගන්න අවශ්‍ය වෙනකම් මේක අරින්නේ. ඔයාලට කැමති නම් පැය භාගයක් තියලා මේක අරගන්න පුළුවන්. දරලිපේ ඇදුවා වගේ සුවඳක් එනවා. ගොඩක් දුරට හැම ගෙදරකම මේ වගේ හදන්නේ නැහැ. මේනට කලාතුරකින් තමයි ඒ වගේ ගෙදරකින්. ඔන්න බලාගන්න මේක මම දැන් පැයකට වැඩි මම මේක වහලා තියාගත්තා. එහෙම තියාගන්න හේතුව තමයි අර සුවඳ තවත් වැඩි වෙන ඉඳා. ඊට පස්සේ තමයි මම මේක කරලා බලන්නේ. ඊටර ඒ තෙල් එකත් මම අයින් කරගන්නවා. මෙන්න බලන්න. ඔන්න බලාගන්න. එතකොට මං කව්පීකේ අදාගත්තු කරිය මේක ඇවිල්ලා ඇත්තටම අරාබි මිනිස්සු තමයි ගොඩක් කැමැත්තෙන් කන්නේ. අපිත් කනව නැතුව නෙමේ. අපි අර ඇට පිටින් ගලවලා බෙරි වෙන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ ඇට පිටින් කන්න කැමති නැහැ. මේගොල්ලෝ හැමෝම කන්නේ මේ විදිහට තමයි. ඒතර ඒකටත් මම එකතු කරගන්නවා බටර් ටිකක් මේ විදිහට. ඔයාලා අරගෙන බටර් එකතු කරනවා. බටර් ඇත්තටම ගුණයි. මේ විදිහට ඔයාලට බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එකතු කරගන්නවා මෙන්න බලන්න මේ රටවල් වල තියෙනවා මේකට අරාබියෙන් කියන්නේ තහයිනිය කියලා කියන්නේ. මේක රටක ජූලි මේක හදන්නේ. ඒකෙන් මම ටිකක් ඒකෙමුත් මේකට එකතු කරගන්නවා. මම මේ හදන කෑම ගොඩාක් දුරට මේ වීඩියෝ වැදගත් වෙන්නේ මේ රටවල් වල මැද පෙරදිග රටවල් වල වැඩ කරන අයට තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මේ රටවල මිනිස්සු කෑම කන්න කැමති මේ විදිහට තමයි. ඒතර ඒකට බලන්න මෙන්න මේ රොටි තමයි ඉස්සෙල්ලා මගේ පරිප්පු එකේ මම මේ රොටි මේ පෙන්නලා තියෙනවා. මේ රොටි එකටයි පාන් වලට මේ මම අදපු පරිප්පු කරියයි මේ කවුපේට කරියයි කන්න පුළුවන්. ඇත්තටම මගේ මේ වීඩියෝ ගොඩාක් වීඩියෝ තියෙන්නේ මැද පෙරදිග රටවල් වල මිනිස්සු කන විදිහට තමයි මම හදලා තියෙන්නේ. මගේ වීඩියෝ ඔයාලත් ඉදලා අදලා කාලා බලන්න. ඇත්තටම මේ රටේ මිනිස්සු ගොඩක් කැමති මේ විදිහට කන්න. ඔයාලටත් හොඳට මේ ප්‍රතිචාරය ලැබෙයි ගෙදර මිනිස්සුන්ගෙන්. එහෙනම් කාලා බලලා ඇත්තටම රසයි නම් ගෙදර කට්ටියත් හොඳයි කියලා කියනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.